මේක සම්පූර්ණයෙන්ම බුද්ධාගම බුද්ධ දර්ශනය කරන්න යන ගමනක්. මේක ඇතුලේ කිසිම නිකායක් තියෙන්න බෑ. නිකායවල 4කට තියෙනව නේද? 4ම අහෝසි. ජනතාවගෙන් ඇහුවොත් එහෙම අවශ්‍ය කරන් ජනතාව ගොත් එපා කියලා එහෙනම් කරන්නේ නැහැ. ඒතර කරන්න බෑනේ. ඔයා කැමති නැද්ද ඔයාට දල්දා මාලිගාවට ඕන කරන තැන කියලා වඳින්න? ඔය වැඳලා තියනවද? ඒක ප්‍රභූ කට්ටිය විතරයි. ඇයි එහෙම වෙන්නේ? පාරේ ඉන්න 100 කෙනෙකුට ගිහිල්ලා මල් ටිකක් තියලා වඳින්න පුළුවන් වෙනවා. That is the Buddhism. මේක මේ මොකද්ද කරන්නේ පන්තියක් දෙකක් කොටු කරගෙන? මේක ජනතාවගෙන් අහනවා ඔයාලා සියලු දෙනාටම දලදා මාලිගාවේ දලදා වහන්සේ ඒකට හානියක් නොකරන විදියකට. ඒක නොකරන විදියටත් කියන්න බෑ. වැඳ පුදා ගන්න කැමතිද? කී දහහක් මේ රටේ අහිංසක සුවහසක් මේ රටට බත සපේන මේ රටට හැම දෙයක්ම සපේන නිර්මාණශීලී දේවල් සපේන අහිංසක ගම්වල මිනිස්සු මිය යනවද දලදා වහන්සේට පූජාවක් කරන්න බැරුව? What is the Buddhism? මට උත්තරයක් දෙන්න ලකෝ. මම එන්නේ මේ අම්දර මට පිළිතුරු ගැට ගහන්න. අනේ පිස්සුද මම ඔය අයට කියන්නේ ලොකු පන්සල් වල දේශපාලනය කිරීම සැලසුම් කරනවා නම් වහාම උඹලම ගිහිල්ලා කරගනින්න. ඒවා හරියන්නේ නැහැ. මේක ප්‍රතිපත්තියකට යන්න ඕනේ. සම්පූර්ණ politics and Buddhism should be divorced and separated. බුදුදහම සහ දේශපාලනය සම්පූර්ණයෙන් වියුක්ත කරන්න ඕනේ. මේක ඉවත් කරලා දාන්න ඕනේ. මේක තමයි ලොකුම කුසලය. හාමුදුරුවන්ට තියෙන්නේ හාමුදුරුවන්ගේ වැඩේ කරන්නනේ. ඒගොල්ලන් උන්වහන්සේලා මෙතන මේ ඔය දේශපාලන පොරපිටින් සියලුම සංඝයා වහන්සේලා නැවත මහාන කරන්න ඕනේ. දේශපාලනට නැති මේ පැත්ත කරලා දහම ගැන කතා කරන සෙට් එකට දෙන්න ඕනේ වරම. මේක ඔබ වහන්සේලා බාර ගන්න. ඔන්න ඔහොම සුද්ධ කරන්න ඕනේ. මේ කතා කරන්නේ වෛරෙන් නෙමෙයි. මේ කතා කරන්නේ මේක හදන්න ඕන විදිය. ඔය නිකාය වේදේ තුලස මම දන්න කෙනෙක් මම හොඳට ඉඳලා තියෙන දෙයක්. මේ පිරිත් කියනකොට ස්වාමීන් වහන්සේ ආමුදුරු පිරිත් කියනකොට ඔය නිකායවල වල ඉන්න අයගේ මතභේද තියෙනවා. තියෙනවනේ. වාඩි වෙන්නේ නැහැ. නෑ. මං අත්විඳලා. ඒක අපේ රටේ තියෙන කන්නේ. අපේ සිංහල මිනිස්සු ඒකට බුදුහාමුදුරුවෝ නිකායවල කියලා එම්ම කොහෙද දේශනා කර වෙනම දේශනා කරලා නැහැ නෑනේ. එකම දේශනාවනේ. ඔව්. දැන් ඔය දලදා ඔයා මට කියන්නකෝ දිලීප දැන් ඔයා ෆැමිලි එකත් එක්ක දලදා වහන්සේ නියම තැනට කියලා වැඳලා තියෙනවද කියලා මට උත්තරයක් දෙන්නකෝ. සරලයිනේ. අපි පාරින්න යාචකයට වඳින්න තියෙන එක පැත්තකින් තියමුකෝ. හරිද මිනිහට කොහොමවත් ඕක හම්බෙන්නේ නැහැ කියලා මට නම් පේන්නේ නැහැ. මට මේක බලයක් දුන්නොත් එහෙම පාරේ එක යාචක 100 කෙනෙක් නැහැ. ඇත්තටම දැන් අපේ තාත්තා නුවර වුණාට දැන් මාලිගාව පෙන්නන තුල ඒත් එයාලා පොඩි කාලේ ගිහිල්ලා තියෙන හැරෙන්න අපිට ගිහිල්ලා නෑ. අපි ගිහිල්ලා. ඔයා ගිහිල්ලා බලන්නකෝ ඇතුළට යන්න දෙයිද කියලා. නෑ ගිහිල්ලා නෑ. අපි සුදු නෙමේ මොනවා යඳන් ගියත් අපිට යන්න දෙන්නේ නෑ. ප්‍රභූ කට්ටිය විතරයි කීප දෙනෙක්. අනික ඒ ප්‍රභූ කට්ටිය ළමයෝ මේ රට විනාශ කරන මිනිස්සු නම් දලදා මාලිගාව ගාවට යන්නේ මේකට yaadෙයිද? නෑ. මට තියෙන ඊළඟ ප්‍රශ්නේ